හවස තේ වේලෙට මොනවාම හරි දෙයක් තියෙනට අපි හැමෝම කැමතිනේ. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් රසම රස පොල් කේක් එකක් ඔයාලට පුළුවන් අද ඔයාලගේ ගෙදරට හදලා දෙන්න. ඉතින් මේකට ඕනේ මෙන්න මේ ටික තමයි. අවශ්‍ය ප්‍රමාණත් එක්කම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් තව රස වැඩි කරගන්න ඕන නම් කජු හරි රට කජු හරි එකතු කරගන්න. මුලින්ම පාන් පිටියකට බේකින් පවුඩර් ටිකයි ආපසෝල ටිකයි එකතු කරගෙන පැත්තකින් තියාගන්නවා මම. ඔයාලට පුළුවන් ඒක කලින්ම හලාගෙනවත් තියාගන්න. දැන් අපි අරගත් සීනියකින් ටිකක් දාලා කැරමල් කරගන්න ඕනේ. කැරමල් එක ටිකක් තද ගතියට නිකන් තියාගන්න ඕනේ. මොකද ඒ එන පාට එකෙන් තමයි කේක් එකට ලස්සන පාටක් එන්නේ. සීනි ග්‍රෑම් 20ක් 30ත් අතර වගේ ප්‍රමාණයක් අරගෙන මේ විදිහට හදාගන්න. ගොඩාක් කළු කරගන්න එපා. ඊට පස්සේ තිතරහක් එන්න පුළුවන්. දැන් අර අපේ ඉතුරු සීන් ටික තියෙනවනේ. ඒ සීන් ටිකත් මේ මිශ්‍රණයටම දාලා හොඳින් දිය කරගන්න ඕනේ. තව අපේ අර එනසාල් සූදුරු මහදුරු තියෙනවා. ඒවා ලුණු චුට්ටක් ඒ ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. දැන් මේ එකතු කරන්නේ පොල් ටික. පොල් ටික එකතු කරලා විනාඩියක් විතර වගේ කාලයක් ලිපේ තිබ්බහම ඇති. මොකද මේක හදා ගන්න ඕනේ ටිකක් දියාරු ගතියට. නැත්තම් අපිට කේක් මිශ්‍රණය අනා ගන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ පැණි පොල් එක ටිකක් දිය ගතියට ගන්න ඕනේ. දැන් ලිප ඔෆ් කරගත්තට කමක් නැහැ. ඊට පස්සේ අපි අර පළතුරු කොටස් ටික මේකට එකතු කරගන්න. ඉතින් ඔයාලට චුට්ටක් දෙයක්වත් මම මතක් කරනවා. Dream Mart Creation අපේ channel එක අද ඔයා බලන කෙනෙක් නම් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. අපි හදාගත්ත පැණි පොල් මිශ්‍රණය හොඳට නිමුනට පස්සේ තමයි පාන් පිටි ටික මේ විදිහට එකතු කරගන්න ඕනේ. රස්නේ පිටින් එකතු කරගන්න එපා. මේ අතරතුරම අපි කේක් එක දාන ට්‍රේ එක හදා ගන්න ඕන ඔයිල් පේපර් එකක් දාලා. ඒ වගේම oven එක ප්‍රී හීට් කරගන්න ඕනේ විනාඩි 10කට. ඔයාලගේ oven එකෙන් oven එකට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කේක් එකක් බේක් වෙන්න යන්නේ අංශක 180 උෂ්ණත්වයට විනාඩි 45යි. ඉතින් උෂ්ණත්වය වගේම කාලයත් oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට මම පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. කේක් එක අපි oven එකට දාලා පැය භාගයක් ගියාට පස්සේ තමයි අපි oven එක ඇරලා බලන්න ඕනේ කේක් එක බේක් වෙලාද කොහොමද කියලා. ඒ වගේම කේක් එක මෙන්න මේ පදමට එන්න ඕනේ. දියාරුත් නැති ඝනකමත් නැති පදමකට. කේක් බැටර් එක ගොඩාක් ඝනකමින් වැඩි නම් ඔයාලට පුළුවන් හොඳට නිමුණු වතුර ටිකක් අරගෙන එකතු කරලා ටිකක් ඝනකම ගතිය අඩු කරගන්න. දැන් මම මේ බලන්නේ කේක් එක බේක් වෙලා ඇතිද කියලා. බැරි වෙලා හරි මෙහෙම ගත්තාම කේක් එක තෙත ගතියක් වගේ තියෙනවා නම් තව ටික වෙලාවක් තියලා ඔයාලා මේ විදිහටම චෙක් කරලා බලන්න. එතකොට කේක් එක බේක් වෙලාද කියලා අපිට හොයාගන්න ලේසියි. මේ තියෙන්නේ අපි හදපු පොල් කේක් එක. මේ හදපු දවසේදී මේ ඊට පහවදා හොඳට පැණි ගතියට එහෙම උඩට ඇවිල්ලා තියෙනවා. කේක් එක හොඳට නිමුනට පස්සේ හොඳ පැණි ගතියක් වගේම ලස්සන පාටකුත් එනවා. දැන් මේ බලන්න කර තියෙන තෙත ගතිය වගේ සාමාන්‍ය පොල් කේක් කියන්නේ තෙත ගතියක් තියෙන අනිත් කේක් වලට වඩා උසින් අඩු කේක් එකක්. කඩේ තියෙන පොල් කේක් නම් ඉතින් උසින් වැඩි. ඒ නඩ අපි ගෙදර හදන කේක් එහෙම එන්නේ නැහැ. ඉතින් කේක් එක බේක් වෙලා තියෙනවා වගේම හොඳ ස්පොන්ජ් ගතියකුත් තියෙනවා. තද ගතියකුත් නැහැ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ රෙසිපි එක try කරලා බලන්න කොහොමද කියලා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් එන්න Dream Mart Creation අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක්. subscribe කරගෙන යන්න අමතක කරන්න එපා.